මාස 6කට ආසන්න කාලයක් පැවති sannivedana බිඳවැටීමකින් පසු මාවන් අභ්‍යවකාශ යානය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බව NASA ආයතනය නිල වශයෙන් නිවේදනය කරනවා. 2013 වසරේදී දියත් කරන ලද මේ යානය දශකයකට වැඩි කාලයක් අඟහරු ග්‍රහයාගේ වායුගෝලය පිළිබඳව අගනා විද්‍යාත්මක දත්ත රැස් කරමින් පොළවට සම්ප්‍රේෂණය කළා. පසුගිය 2025 දෙසැම්බර් මාසයේ අඟහරුට පිටුපසින් ගමන් කරන අවස්ථාවේදී අනපේක්ෂිත ලෙස මෙහි sannivedana කටයුතු ඇන හිටියා. පාලනයෙන් තොරව වේගයෙන් කැරකීම හේතුවෙන් යානයේ කක්ෂය වෙනස් වී ඒ හරහා එහි බැටරි බලය සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති බව NASA ආයතනය පෙන්වා දෙනවා. මෙය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි බව පවසන NASA තවත් වසර 50ත් 100ත් අතර කාලයක් අක්‍රීය ලෙස අඟහරු කක්ෂයේ රැඳී තිබී පසුව ග්‍රහලෝකයේ මතට කඩා වැටුණු ඇති බව සඳහන් කළා. අඟහරු මත ඇති රෝවර් යානාවල දත්ත පෘථිවියට එවීම සඳහා මාවන් යානය ලබා දුන් sannivedana සහාය මින් ඉදිරියට අඟහරු වටා ඇති අනෙකුත් කක්ෂගත යානා මගින් අඛණ්ඩව සිදු කෙරෙනු ඇති බව NASA කියනවා. මාවන්ගේ අවසානය කනගාටුවට කරුණක් වුවත් ඉන් ලැබුණු අතිමහත් විද්‍යාත්මක ජයග්‍රහණ පිළිබඳව තම කණ්ඩායම ආඩම්බර වන බව NASA විද්‍යාඥයන් සඳහන් කරනවා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.